අනේ දුවේ අඬන්න එපා. බය වෙන්න එපා. මේ ලෝකේ තව කොච්චර පිරිමි ඉන්නවද? ආනංගි වතුර එක. මොකද උනේ? ඇයියෝ අඬන්නේ? තමස ගිහින් තමසගේ වැඩක් බලා ගන්නවා. මෙතන වෙන දේවල් තමසට වැඩක් නැහැ නේ. ඒ දේවල් මම බලා ගන්නම්. දුවේ මං කියන දේ අහන්න. මම කොහොමත් ওই පිරිමි ළමයාට මුලින් ඉඳලම කැමති වුණේ නෑනේ. ඔයා තමයි මුලින් ඉඳලම එයාව බඳින්න ඕනි කියලා මැරෙන්න හැදුවේ. මට හිතා ගන්න බෑ ඔයා එයාට කැමති වුණේ මොන දෙයකටද කියලා එයාව දැක්ක ගම. එයා පෝසත් කෙනෙකුත් නෙමෙයි. එයා ඔයාට ආදරෙත් නෑ. අනිත් එක එයාට ඉන්නේ ලෙඩ වෙච්ච අම්ම කෙනෙක්. ඔයා එයාව බලා ගන්න ඕනේ වැඩකාරියෙක් වගේ උදේ ඉඳන් රැ වෙනකම්. ඔයාම කියන්න දුවේ. ඔයා වැඩකාරියෙක් නෙමෙයි නේද? ඒ ගෙදර ඉන්න අයට වැඩකාරකම් කර කර ඉන්නේ. ඔයා දැම්ම එයාව ඩිවෝස් කරන්න. ඒත් අම්මේ මම ඇයි ඔයා මොකද්ද කරන්න හදන්නේ? ඔයාට ඕන ජීවිත කාලෙම අර ගෙදර වැඩකාරියෙක් වෙලා ඉන්නද? ආපෝ අපේ මහත්තයගේ අම්ම නම් කිසිම මිනිස්සෙගේ හොඳක් දකින්නේ නැද්ද කොහෙද කවදා? දුවේ මං ඔයාට කියන්නේ එයාව ඩිවෝස් කරලා දාලා අපි එයාට වඩා හොඳ කොල්ලෙක් බලමු. මේ ලෝකේ ඕන තරම් කොල්ලෝ ඉන්න ඔයාව බඳින්න කැමති. ඉන්න මං ගිහලා එයාගේ අම්මට කෝලයක් ගන්න.